දමිල නායකයාව නෙලාර රජ සමග යුද්ධය සඳහා දුඩු ගැමුණු කුමාරයාගේ බිහිසුණු සේනාව සතර දෙසින් එලාර රජතුමාගේ සේනාව සමග සටන් ආරම්භ කරන ලදී. කුමරුගේ ශක්තිමත් හස්තිරාජයා වන කණ්ඩුල පිටනැග කුමාරයා සටනේ ඉදිරියෙන් ගමන් ගත් අතර රණශූරයන් දස දෙනා කුමරුගේ සටන් උපක්‍රම මත ක්‍රියා කරමින් දවසින් දවස හෝරාවෙන් හෝරාව සටනේ ජය තමන් සතු කරගනිමින් ඉදිරියට ඇදුණි. කුමරු සටනේ තීරණාත්මක අවධිය කරා ඇදුණි. එලාර රජතුමාද තමන්ගේ හොඳම රණශූරයන් යොදා ගනිමින් සටන අත් නොහැර ඉදිරියට ගමන් ගත් අතර කුමරුගේ නොසැලෙන අදිෂ්ඨානය හා තම රට බේරා ගැනීමට ඇති ප්‍රවේගකාරී හැඟීම කුමරුව ඉදිරියටම ගෙන යාමට ශක්තියක් වුණි. මේ අතර කුමරුගේ ආරක්ෂාව රණශූරයන් මත පැවරිණි. කුමරු වෙත එන හීපහරවල් හා විවිධ ක්‍රම මත කුමරුව නවතාලන්නට එන ප්‍රහාරයන්ගෙන් කුමරුව ආරක්ෂා කිරීමට ඔවුන් වග බලාගත්තීය. එලාර රජු තම ඇතා පිට නැග උද්වේගකාර හැඟීමෙන් යුතුව ගැමුණු කුමරු වෙත පැමිණීමට සූදානම් වීමේදී කුමරුද තම රණශූර හස්තියා සමග ඉදිරියට පැමිණියහ. කුමරුගේ නිර්භීතකම හා නොසැලෙන අදිෂ්ඨානය නිසා තම රට, ජාතිය හා ආගම සතුරු එලාර රජු සමග සටන් කොට ජය ගැනීමෙන් පසු ලංකාද්වීපය සුරක්ෂා කොට නැවත රට එක්සේසත් කිරීමට දුටු ගැමුණු රජතුමාට හැකි වුණි.